හෙලෝ මම අද ඔයාලට අරගෙන ආවේ මගේ බබාගේ නයිට් ටයිම් රුටීන් එක. මේ තියෙන එයා නිදාගන්න රූම් එක. මේක එයා තනියම නිදාගන්නේ. මේ තියෙන එයාගේ කොට් එක. මේ දැන් එයා රෑ නිදාගන්න කලින් එයාගේ කිරි එක බොනවා. මේ තියෙන එයාගේ සවුන්ඩ් මැෂින් එක. අර තියෙන ලයිට් එක. මේ තියෙන්නේ එයාගේ කැමරා එක. අපිට අපේ රූම් එකේ ඉඳන් බලන්න පුළුවන් එයා මොකද කරන්නේ කියලා. එයා චූටි කාලේ ඉඳන් සවුන්ඩ් මැෂින් එකට පුරුදු වෙලා තියෙන්නේ වයිට් නොයිස් එකට. ඒක දැම්මම තමයි එයා නිදාගන්නේ. දැන් එයා මේ වෙලාව 7:00 විතර ඇති රෑ. එයාගේ කිරි එක බීලා දැන් නිදාගන්න තමයි හදන්නේ. ඇත්තටම කෙනෙකුට කියන්න පුළුවන් ඇයි චූටි ළමයි තනියම පොඩි කාලේ ඉඳන් නිදි කරවන්න වෙනම රූම් එකක කියලා. ඒක ඉතින් එක එක අයගේ කැමැත්ත මත කරන්න පුළුවන්. මම මගේ බබාලා දෙන්නම මාස 9 ඉඳලා වෙනම රූම් එකකට ඉදි කරන්න පුරුදු කරා. ඒකෙන් කියන්නේ අපි ආවත් ඇහැරලා බලන්නේ නැතුව ඉන්නවා කියලා. අපි යාට එයාගේ රූම් එකට කැම එකක් දාලා අපි ඒ කැම එක අපේ රූම් එකේ තියාගෙන නොයිස් එක දාගෙන ඉන්නේ. ඇඬුවොත් මට රැට ඇහෙනවා. තනියම බබාලව බලා ගන්න අම්ම කෙනෙක් හැටියට මම කරපු තව දෙයක් තමයි මම යාළව නිදියද්දි නලවල නිදි කරන්නේ නැහැ. මම මාස 6 ඉඳලා ඒක නැවැත්තුවා. එයා තනියම සෙල්ෆ් සූතින් වෙනවා. එයා තනියම බ්ලැන්කට් එක කර ඩමි එක යූස් කරලා තනියම එයා නිදා ගන්නවා. මේ තියෙන දවස් ක්ලිප් එකක් වෙන දවසක මම කරපු. මම යාව එහෙම ඇතින් තියලා එළියට එනවා ඩෝ එක වහලා. එයා එහෙම අඬන්නේ නැහැ. එයා කොහොමම හිමීට නිදා ගන්නවා කියව ඉඳලා. මේ තියෙන්නේ මම පාවිච්චි කරන බේබි මොනිටර් එක. මේකේ නොයිස් එක දැම්මට පස්සේ මට එයා රැට ඇඳුවොත් ඇහෙනවා. අම්මා කෙනෙක් විදිහට මම හිතන දෙයක් තමයි ළමයිට ආදරේ වගේම අපිට දවසේ මහන්සි වෙලා පොඩි මී ටයිම් එකකුත් තියෙන්න ඕන කියලා. ඉතින් මම රැට ළමයි දෙන්නම ඇඳින් තියලා මම හස්බන්ඩ් රැට මේ වගේ මූවි එකක් බලලා තමයි නිදාගන්නේ. මේ තියෙන ඊළඟ දවසේ උදේ මගේ බබා උදේ හැරුණාට පස්සේ ආයි 10ට විතර පොඩි නැප් එකක් ගන්නවා. මේ තියෙන රෑ වගේම තමයි මිසක් නෑ. වගේම වෙනස් එක දාලා එයාගේ ස්ලීප් සූට් එකට එයාව දාලා එයාව ඇඳින් තියලා මම එනවා. එයා තනියම ඒ වගේම නිදා ගන්නවා. මොකද මම මේ වෙලාවේ මගේ ලොකු බබාවට ටීවී එක දාලා දීලා තමයි මෙයාගේ මේ වැඩේ කරන්නේ. මොකද නැත්තම් එයා ඇඬුවම මෙයා නිදා ගන්න නෑනේ. දෙන්නේ එක දිගට එක වෙලාවකට බලාගෙන ඉති ගොඩ වෙලා ඉතින් මට බබාව නලව එහෙම තියාගෙන ඉන්න වෙන්නේ නෑ. පොඩි එක්කෙනාව ලොකු එක්කෙනෙක් බලන්න කෙනෙක් නෑ. මම තනියම තමයි මේ දෙන්නම බලාගන්නේ. ඉතින් මේ වගේ ඇඩ්ජස්ට් වෙන්න වෙනවා. දුකයි තමයි චූටි කාලේ එහෙම චුට්ටක් නලවන්න තියන්න වෙන්නේ නැති එක තමයි. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නෑ. මොකද කරන්නේ? දැන් අයියා බබා ටීවී බල ඇත්තේ මම මල්ලිව නිදි කරලා එනකම්. ඇත්තටම මම බබාව තනියම මෙහෙම නිදි කරන්න ගත්තේ මාස 9 ඉඳලා කිව්වනේ. එතකම එයා අපේ රූම් එකේ අපිත් එක්ක තමයි නිදාගත්තේ. මම මාස 6ක් වෙනකන් එයාව නලවලා නිින්ද ගියාට පස්සේ තමයි කුට් එකෙන් තිබ්බේ. ඒ වුණාට ඒක පස්සට කරගන්න බැරි වුණා. මොකද මම එයා ගොඩක් සමහරවිට නිදා ගන්න නැතුව අඬනවා. එතකොට ලොකු එක්කෙනා අඬනවා. ඒ නිසා මම ටික ඉතින් මෙයාව පුරුදු කරගත්තේ මේ විදියට. මම ඉතින් දැන් සතුටු වෙනවා මම කොහොම හරි ඒ පුරුදු කරගත්ත විදිය නිසා දැන් මට ගොඩාක් ලේසියි මගේ දවසේ වැඩ කරගන්න. ආයෙත් කියන්න ඕන මේ ක්‍රමය හැමෝටම කරන්න උවමනා දෙයක් නෙවෙයි. සමහර අයට තීරණය කරන්න පුළුවන් බබාලා තමන් එක්කම නිදා ගන්නවා කියලා. ඒක කිසි වැරද්දක් නෑ. මේ ඉන්නේ මම මල්ලිව නිදි කරලා එනකන් බලන් ඉන්න අයියා බබා යා සෙල්ලම් කර ඉන්නවා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ආයෙත් දවසක අරගෙන එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.